can be free. All to the side, all to the side, running through my head, running through my head, running through my head, all to the side. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වෙල්කම් කියලා පිළිගන්නවා ගේමින් ආශු YouTube channel එකට. අද ඉතින් අපි ප්ලේ කරන්න යන The Yellow Baby කියන ගේම් එක. අම්මා මූ තමයි බබා නෙමෙයි මූ ඉස්සරහට ඉතින් පට්ට විදිහට වද දෙන්නේ. මූ තඩි නායක වගේ වෙනවා ඉස්සරහට. උඩ කිරිබවන්න තමයි තියෙන්නේ. ඔයාලට කරන්න තියෙන දේවල් වම් පැත්තේ උඩ ස්ක්‍රීන් එකේ පෙන්නනවා. කිරිය කරන් ගිහලා මුට පොවන්න තමයි ඉස්සරහම තියෙන්නේ. කෑව නේද පටන් ගත්ත ගම. පොලේ ගහන උඹ අද හිටපන්කෝ ඈ. මූ පට්ට වදයක් දෙන්න ඉස්සරහට. මූ වැටෙන එකමයි වැඩේ. දුක්බර මූණක් දාලා අපි රවට්ටන එකක් තමයි මූ. ගණන් ගන්න එපා ඒවට. දැන් චේන්ජින් ටේබල් එක ගාවට අරයි යන්න ඕනේ. කොමන්ට් එකේවත් ඔබලා ගමුද බලන්න. කොළපාට තුමුකුත් යනවා ලගේ චේන්ජින් ටේබල් එකේ තිබ්බා. අර මේ සුඩ් එක තිබ්බා මුට අන්දන එක. ඒක අරන් ආයිලා අන්දන්න තමයි තියෙන්නේ. කොයි බං මූ මිසින් මූ තනින්තර වෙලාවකට යනවා මතුවෙනවා. සාලේ ගිහිල්ලා දැන් ඉන්නවා මූ පොඩි එකා දන්නේ නැහැ වගේ. මූණාට ඕම නෙමෙයි ඉස්සරහට ගේම් එක ප්ලේ කරලම් බලන්න ඕනේ. මූ ඉස්සරහට පට්ට වදයක් දෙන්නේ. වදයක් කියන්නේ ඉතින් මට අරිනවා තියලා මූ පුළුවන් තරම් ඉතින් අය පට්ට වදයක් දෙන්නේ. මුල් ටිකේ මුට දෙන වද ඇරියස් කවර් කරනවා මූ අවසාන ටිකෙන්. ගේම් ප්ලේ එක ඉස්සරහට බලාගෙන යන්න. ඉතින් මේක නම් මොබයිල් වලට දුන්න සුපිරිම හොරර් ගේම් එකක්. බලමු ඉස්සරහට ප්ලේ කරගෙන යන්න. අම්මා වැටුණා නේද මූ ඒ වටනේ වගේම ඇරියස් ගන්න හිමීට නෙමෙයි ඉස්සරහට. හරි මූ දැන් කාමරේට එක යන්න තියෙන නිදාවන්න. හරි ඉතින් මේ වදකාරයව දැන් උඩ තට්ටුවට අරන් ගිහලා නිදි කරවන්න තමයි තියෙන්නේ. මූ නිදියන්නෙත් නැහැ වෙලාවකට අපි දිහා හොරෙන්ම බලාගෙන ඉන්නවා. තොටිල්ලට දැම්මා. හරි මුට දැන් නිින්ද යනකම් කතා කියවන්නත් තියෙනවා. දවස් 3ට කතා 3ක්. කළු පූසෙද්ද මොකෙද්ද එකෙක් ඉන්නවා දැන් ඌ ගැන කතාව කියවන්න තියෙන්නේ. අපි ඉඳගෙන කතාව කියවමු. උට නින්ද යනකම් ඉතින්. Across the shore in distant lands with dark stars overhead, the prince was fast asleep until a cat jumped on his bed. ඕම තමයි ඉතින් කතාව යන්නේ. Gate. ඕම් බලාගෙන යන්න තියෙන්නේ. මූ කතාව කරගෙන යද්දිත් නිදියන්නෙම නෑ. මුට බෝනික්කො දීලා තමයි නලවන්න තියෙන්නේ. හරි ඉතින් අපි දොර වහලා දැන් සාල්ට යන්. සාල්ට ගිහිල්ලා ඉතින් සෝෆා එකේ ඉඳගෙන ටීවී ටිකක් බලලා නිදා ගන්න තමයි අපිටත් තියෙන්නේ. නිදා ගන්න යන්නේ අපි නිදා ගන්නෑ මේකේ නිින්ද යනවා නිකම්ම අපිට. නිදා ගන්න දෙන්නේ නැහැ. අර පොඩි එකා පොඩි පරයා කෑ ගහනවා මූ පට්ට වදයක් දෙන්නේ. නිදා ගන්න දෙන්නේ නැහැ. මොකද්ද බං ඒ තියෙන්නේ සෝල්ලා. හරි ඉතින් අපි නිදාගෙන බලමු. නින්ද යාගෙන ඉන්නේ. නිදි කිරා වැටෙද්දිම අර පොඩි එකා කෑ ගහනවා. හරි බය වෙලා වගේ ඇහැරුණා. සෙනික උඩට යන්න තියෙන්නේ. උඩට යන්කෝ බලන්න මොකද වෙලා තියෙන්නේ බෑ. මූ අඬනවා විතරයි අඬන එක නවත්තන්නෙත් නෑ. ඒ දොර ඇරිය කවුද බං එකපාරම. මන් දොර වහලානේ ගියේ. දැන් පොඩි එකක් නෑ. එහා කාමරෙත් දන්නේ නෑ යමන් බලන්න. මූ මේ කාමරෙත් නෑ. වොෂින් මැෂින් එක අස්සෙත් දන්නෙත් නෑ. සාලේ වගේ සද්ද ඇහෙන්නේ. පල්ලෙහාට මම බලන්න මේ දොර නම් ලොක්. මූ මෙතනට ගෙනාවේ කවුද බා? මූ දැන් නම් හොල්මන් ගන්න නම් වැඩි ඈ. මූ පොඩි පරය පට්ට වදයක් දෙන්නේ ඈ. අඩෝ හිතලා නෙමෙයි බම් වැට්ටුවේ. මොකද්ද බය වෙන්නේ හිතලා නෙමෙයි කරන්නේ ඈ. ගණන් ගන්න එපා. අඩුවේ මූ ඇරිය සල්ලන්නේ ඔය වගේ හිමීට නෙමෙයි. what the fuck දොර ගාව තියෙනවා මොකක් හරි අරන් ගියොත් එහෙම ඉවරයි. මූ ඉතින් කොහොමත් තායිත් ඇඳට තමයි අරයි යන්න තියෙන්නේ. අනේ පුතේ මං හිතලා නෙමෙයි වට්ටන්නේ නෑ පොඩි වීලුවක් කරේ බං හිතලා වැට්ටුවේ. අය උඹ ගුණා කාන්නද පුළුවන් දෙයක් කරලා පෙන්නපන්කෝ. වීලුවක් කරේ මුකුත් කාන්නේ මෙපා. මොකද මූ ලයින් දෙනවා වැඩිද. මූ තොටිල්ල දාලා නලවන්න තියෙන්නේ. බෝනික් එක්කවත් දීලා බලමු. මූ ඇඬිලා නවත්තන්නේ නෑ. අර ඒ කළු පූස ගැන කතාව දෙපි අපි කළු පූස දෙමු. අඩෝ අඬන එක නවත්තපන් බං. පේනවනේ. hina වෙනවනේ මූ. ඒ කියන්නේ මූ කතාවේ විදිහට තමයි අපි බෝනික්ක දෙන්න ඕනේ.
එතකොට වෙන කතාවක් තියෙද්දි හැඩේ බෝනික් එක ඇති උතන. හරි අපිට දැන් පෙන්නන්නේ තෝචොන් ටීවී සෝෆා කියලා. තොර ඇරිය කවුද බං? හරියට කමන්නේ මූදෝයි අපි යම. මූදෝයි අපි යම. watch TV on the sofa. සෙනික යම. අදවත් නිදා ගන්න හම්බුනොත් හොඳයි. හරි. මොකද්ද බං ඇඩ් එක? ඔන්න නින්ද යාගෙන ඉන්නේ. ආයි පොඩි එකා කෑ කෑ හිටන්නේ. හරි හරි ඒක නම් නිදාගත්තා ෆස්ට් නයිට් එක නම් අවුලක් නැහැ. නයිට් 2 ගැම්මට ෆස්ට් නයිට් එක ඉවර කරා. දෙවෙනි රෑ මොනවා වෙයිද දන්නේ නැහැ. නයිට් 2 ඉතින් ගැම්මටම අපිට නයිට් 2 තමයි ප්ලේ ගන්න දෙන්නේ. මේ පොඩි පරයා කොයි මු ආයෙත් කොයාරි නම් ජම්ප් ස්කෑර් එකක්වත් දැම්මොත් එහෙම ඉවරයි. මු කාමරේ තමයි ඉන්න ඕනේ. යංගෝ බාන්න කාමරේ නම් නැහැ. මු සාලේ හිටියෙත් නැහනේ. මු එතකොට කොහෙද කුස්සියවත් යන කනවත් දන්නෙත් නැහැ මං හිටපු නැති හින්දා. නෑ මු ඉන්න පුටුවෙත් නැහැ. මු කොහෙද ඉන්නේ? කොහෙද මු නෑ කොහෙද? තව ඩයිපර් රැත් තිනවා. ඒ කාමරේ හිටපු එක කොහෙද බං ටීවී බලන්නේ? වර යන්න උඹට කිරිපොවනවා කිරිපොලාය නිදි කරනවා. එතකොට මේ රැත් ඉවරයි. ඉඳගනින් කුඹේ පුටුවේම. හරි මං සනික ගිහිල්ලා අරන් එන්න. ෆ්‍රිජ් එක ඇරියා කිරිපො කවුද මං ෆ්‍රිජ් එක ඇහුවේ? එළියට යන්නත් බෑ. දොර ලොක් වෙලා තියෙන්නේ. මං හිතන්නේ අපිට මෙතන කිරි බොටල් එක හොයාගන්න තියෙන්නේ. යට මේකෙත් නෑ. බොවට කෝචොක් කරනවා වැඩිද? බලපන් උඹ අද උයනවා වගේ එක දාලා. උඹ අද අවන් එකේ දාලා උයනවා. වරන් ගන්න. කිරි එක පෙව්වා වර යන්න. උඹ රෙනවත් ඇඩි වැඩේ දෙනවා වර යන්න. උඹ පුච්චලා මරනවාද? ගේම් එකේ කවුද බලමු එතකොට හොඳම චරිතේ. හරි කුකින්. මොකද්ද බය වුනේ? උඹ මැරෙන්නේ නැද්ද බය එතකොට? ඒක නම් පිස්සු අකෝයි. මු වැරෙන්නේ නැහැ. ගේම් එකේ රූල් වෙනස් කරන්න බෑ කොහොමත් අපිට. වෙජ්ජත් ඇහුවා. මුව ගිහිල්ලා තියමුකෝ බලන්න. මුගේ දැන් මේ මගුල වෙනස් කරන්නත් එපා. මු තිබ්බා. ඒ ගන්න බැරි. මේක බිමනේ. සොත්ති පාලයා බිමනේ. තිබ්බා මූණ වෙනස් වුණාමට ඇල්ලුවේ නෑ. මූණ වෙනස් වුණාමට ඇල්ලුවේ නෑ. මේ මකුලට 50 පාර බං S2 කුයි කටක් S2ක් ආවේ කොහෙන්ද බං? මේ පෑන්ටි වගේ මකුලට කොහෙන්ද බං S2ක් ආවේ? මු කොහෙටද රින්ගුවේ පාර? මු රින්ගුව නේද? බං ගියා. දොර ඇහුවට හරි ගියේ නෑනේ බං. මු පිටියස්සෙන් ගියානේ. මම හිතන්නේ මු උඩ තට්ටුවට ගියේ. සෙනග මම බලන්න. ඔය යන්නේ. එහෙම එකට S2ක් ආවේ කොහෙන්ද බං? ඒ පාර කන්නාඩි දෙක උද්දාගෙන. දොර වහපන්කෝ අල්ල ගන්න හැටි පෙන්න. දොර වහපන්කෝ. අල්ලපයි. උද්ද වැඩි. බීත්‍යස්සින් යන්න ගියා. තරු කරකිනවා දැකලා තියෙනවද බලවලු උඩි? හොඳට බලාගනි. හරි යමන්කෝ බලන්න මේ කන්දවන්න. පොඩි ගාවත් තරම් යයිද දන්නේ නැහැ නේ මූ. අපි සොත්ති පාලයා කියමු මුට. සොත්ති පාලයාවත් තරම් යයිද දන්නේ නෑ වගේ නේ. සොත්ති පාලයා වරයි යන්නේ නැතිලා ඉන්න තියෙන්නේ. සොත්ති පාලයා මොකද බය වුනේ? සොත්ති පාලයා දැන් නම් ටොක්ස් දෙනවත් වැඩි භූත වැඩ කරනවත් වැඩි බලන විදිහ නම් අල්ලන්නේ නැහැ. දැන් ටික වෙලාවක් ඉඳන් යමන් බලන්න නිදි කරවන්න තමයි තියෙන්නේ. දොයිය පුතා දොයි කියලා මූ නිදි කරවන්න බෑ. මොකද කතාවක් කියන්න තියෙනවනේ. අද මොකෙද දින්නේ? බෝනික්කෝ හැටියට අදින්න ඕනේ. හාවෙක් ඔය ඉන්නේ රැබිට් කියලා. කතාව කියවලා බලමු. The Panic and the Rabbit. When the rabbit came to visit, the prince said time to play. But his big red eyes, they scared her, and she didn't want to stay. Quickly towards the exit, the tiny rabbit hopped. The prince ran right behind her and screamed she must be stopped. තමයි ඉතින් කතාව කරගෙන යන්නේ. උඹ
මූ දැන් කනවා හොඳටම පොත විසික් කරන්නත් ඕනේ මුන්ට කතා කියන්නත් ඕනේ මේ පොඩි උන්නම් හදලා නැහැ හරියට දැනගන්න මුන්ගේ දෙමාපියන්ට තමයි බයින්න ඕනේ හාව තමයි දෙන්න තියෙන්නේ මේකේ පොතේ හැටියට හරි ඒ හාව නිකන් බලාන ඉන්නවා වගේ සීන් එකක් නැද්ද බං අපි දිහා අර බලපුව පැත්තේ එහෙම බලාන ඉන්නවා වගේ continue reading අම්මට සිරි කතාව කරගෙන යන්න තියෙන්නේ දිගටම ඉඳගත්තා ආයි කතාව කරගෙන යන් ඉතින් Through dark corridors he chased her. Hop, hop, hop. A relentless, futile flight. Hop, hop, hop. Round and round inside the palace. අඩෝ බා උඹලා නිකන් මේක හිතෙන්නේ නැද්ද මේ පොඩි එකාගෙනමයි කතාව තියෙන්නේ කියලා පේන්නේ නැද්ද ඒකේ ඇඳුමත් කහ පාටයි ඈ The prince he couldn't catch her. කතාව ඉවර වෙන්නෙත් නැහැනේ මේක සම්පූර්ණයෙන්ම කියවන්නත් ඕනි ස්කිප් කරන්නත් බෑ And vanished down the path. එපා වෙනවා The prince cried out. ගම මේ පොඩි එකයි මේ බෝනික්ක තුන්දෙනා අතර මොකක් හරි සීන් එකක් තියෙනවා වගේ හරි ඒ කතාව කියවලත් ඉවරයි අපි යම් පල්ලයට මූ හොඳටම නිදි දොරත් වහගෙන අපි යම් පල්ලයට අඩි දොර වැහෙන්නෙත් නෑ බා අදට වැඩ ඉවරයි එහෙනම් කොල්ලෝ අපි නිදාගමු ඒ මොකද්ද බං ඒ පාර මේ රෑ බෙල් ගහන්නේ මොකද්ද බං මේ ඕඩරේ ටෝස්ටර් ඒ මම ඕඩර් කරේ නෑනේ බා එහෙම එකා අඩෝ අරු ටීවී එක ගාව ඉඳගෙන හිටියා නේ බං ඊ හාවාවනේ කවුද බං ඒ හාවා යමන්කෝ බාන්න හාවට කරදර කරේ කවුද කියලා පුළුන් කෑලි කොහොමද බං තනින් තන අරුගේ කාමරෙන් තමයි හාව වෙවිලා තියෙන්නේ නිකන් මේ හාව නිකන් මාව බේර ගන්න කියලා ආවා වගේ සීන් එකක් තියෙන ඔයාලට ඒක තේරෙන්නේ නැද්ද ඌ බලාගෙන ඉන්න විදිහේ මම බය හිතෙන විදිහකට බලාගෙන ඉන්නේ දොර අරින්න දෙන්නේ නැහැ බා දොර ලොක් මූ සාලේ තමයි ඉන්න ඕනේ මේ සොත්ති බාලයා සාලේ තමයි ඉන්න ඕනේ මූ සාලෙත් පේන්නේ නැහැ අපිට පෙන්නන්නේ put the box on the dining table මේ box එක dining table එකෙන් තියන්නේ කියලා තමයි අපිට පෙන්නන්නේ dining table එක කියන්නේ කොහොමත් මේක වෙන්නේ නැති dining table එකනේ dining table දැන් මොකද්ද ගන්න තියෙන්නේ ඒ කිසි දෙයක් ගන්න පෙන්නන්නේ නැහැ නේ බා night tree මොකද්ද බා ඒක පාරමුණේ අකුණක් ගැහුවද කොල්ලාඬනවා එකපාරම මොකක් හරි වුණා අකුණකුත් ගැහුවා මූ අඬනවා අයියෝ මොකද්ද ගන්න තියෙන්නේ හරි එකපාරම හරියා දොර වහලා අපිට යන්න තියෙන්නේ පල්ලයට යන්කෝ බලන්න මොකද වෙන්නේ කියලා මට වැඩි ඇල්ලුවේ නෑ අකුණක් එහෙමත් ගැහුවා කුස්සියට ගිහිල්ලා අපිට සෑන්ඩ්විච් හදන්න තියෙන්නේ චීස් සෑන්ඩ්විච් පාන් පෙත්ත තිබ්බා ෆ්‍රිජ් එක ඇරියා තක්කාලි පෙත්තක් ඉස්සරහම අරගෙන උන් ආරත් බාන්න සෑන්ඩ්විච් හදන රෙසිපිය දන්නේ නැත්නම් මේක බලලා හදන්න චීස් පෙත්තක් ගත්තා තිබ්බා ඊට මස් ගන්නවා මස් ගත්තා තිබ්බා ඇත්තටම ගත්තේ මස්රූම් දැන් තමයි මස් ගන්නෙ මස්රූම් වලින් පස්සේ මස් තිබ්බා ලුණු පෙත්තක් තිබ්බා ආයෙ පාන් පෙත්තක් ගන්න ඕනේ මේ මොනවද ඒවත් ගන්න ඕනේ දැන් පාන් පෙත්ත ගත්තා බෑනේ වහන්න බෑ පාන් පෙත්ත ගන්න ඕනේ පාන් පෙත්තක් ගත්තා උඩින් තිබ්බා වැව්වා අම්මට සිරි පිච්චෙනවා මොකද්ද බා ඒක පාරමුණේ මොකද්ද බා ඒ උනේ අම්මට සිරි feed me ඒ හැමතැනම feed me කියලා තියෙනවා බා මොකද්ද මේ ෆ්‍රිජ් එක ඇතුලෙන් ආපු දොර කිරි බෝතලේ feed me කියන්නේ පොඩි එකාට මේක පොවන්න නැත්තේ සොත්ති පාලයා මෙතන කියන්නේ මට හරි මට හිතුණා මූ ඉද්දි දොර ගාව අපි ෆ්‍රිජ් එක ඇතුලේ වගේ ඉන්නේ මේකේ පාරවල් හොයන්න කොහොමද බං එතන මොකද්ද
ඔය ෆ්‍රිජ් එක ඇතුළේ තමයි ඉන්නේ. කිරි බෝතලේ ගන්න බෑ අපිට වටෙන් ගිහලා පාර හොයා ගන්න තියෙන්නේ. ඔව් ෆ්‍රිජ් එක ඇතුළේ තමයි. ඔය කුකුල් කෑලි එහෙම තියෙන්නේ. ෆ්‍රිජ් එක ඇතුළේ තමයි. අපිට කිරියක් ගන්න තියෙන්නේ කොහොම හරි වටෙන් ගිහිල්ලා. යංගු බාන්නේ කිරියක් ගන්න. කොයි බං කිරියක් ගන්න පාර? කිරියක් ගන්න මේ තියෙන ප්ලේස් එක. කිරියක් ගත්තා දැන් දොර හොයා ගන්න ඕනේ එළියට යන්න. එළියට යන්න දොරක් හොයා ගන්නත් එපේ. මං හිතන්නේ අර අපි එද්දිම කරුවල වෙලා තිබ්බ දැන දොරක් ඕපන් වෙන්න ඕනේ කොහොමත්. එතනට තමයි යන්න ඕනේ. දැන් එතන හොයා ගන්නත් වෙන ගේමක් දෙන්න වෙයි වගේ. සොත්ති පාලේ හරිය සල්ලනවා වගේ පොඩි විහිළුවක් කරේ කියලා ෂේප් එකක් දාගන්න බැරි වෙයිද දන්නේ. පොඩ්ඩක් වැට්ටුවා රේ මේ කරපුවට තමයි ඔය හරිය සල්ලන්නේ. ඉස්සරහට මෙහෙම නෙමෙයි සක බුම් වෙනවා. හරි මේ තියෙන දොර. හරි දැන් දොර ඕපන් කරන්න පුළුවන්. මොකද්ද බං ඒ ඉස්සරහා දොරෙන් ආවේ? කමන්නේ අපි අංග වන්න මූ අඬනවා. ඒ මුගේ මූණ වෙනස් වෙලා. මුගේ මූණ වෙනස් වෙලා ඔයාලට පේනවා ඇති S2 වෙනස් වෙලා. ඔහොම නෙමෙයි S2 තිබ්බේ. දැන් නම් මට පේන්නේ මොකක් හරි සීන් එකක් වෙන්න වගේ යන්නේ මට අල්ලන්නේ නැහැ මුගේ S2 නම්. මූ ඒ හිටපු විදිහත් අල්ලන්නේ නැහැ. පොඩ්ඩක් අවුල් වගේ මුකුත් වෙනස් වෙලා නැහැ ගෙදර. අරවා එහෙමම තමයි. පේජ් එකෙත් මුකුත් නැහැ. අර උගේ මූණ අල්ලාවුවේ නැහැ මට මොකක් හරි වෙයි වගේ. ඔයාලා සූජානමින් සිටින්න. හරි අන්දුම් බාන්න. අයියෝ ඒ සොත්ති ඒ මූණම්ම පට්ටවාදයක් දෙන්නේ බා. ඒ පොඩි පගයා නම් පට්ටවාදයක් දෙන්නේ. ඒ මූ බඩු වලින් අපිට ගහනවා. මොකද්ද බං කරන්න තියෙන්නේ? break the emergency glass. හරි බං උඹලා දැක්කනේ උඩ අතන මේ අර ජංගිය පස්සෙන් දුවද්දි තිබ්බ සූප් වගේ එකක්. මේ මොනවද බං මේ බූවල් එක වගේ. අන් ඒක කල්ලා ගන්න වගේ අපිට ඇත්ත ඒක වීදුරකින් වහලා තිබ්බා. ඔයාලට මතක නැත්තම් බලන්න මෙතන තිබ්බ සූප් වගේ එකක්. මොකද්ද බං මේ සූප් වගේ තිබුණද? මේක තමයි. මේක ගත්තා. අර උගේ කටේ ඔබන්න තමයි ඇත්තේ මේක. එතකොට මූටියක් පාලනය වෙනවා වගේ සීන් එකක් ඇති මේ ඉන්නේ. හොඳ වැඩේ. ආව මෙතන මාව බය ගන්න. පොඩි පරයා. ඕම නිදාන හිටපන්. යන් උඩ තට්ටුවට යන් නිදාගමු. කලබල වෙන්න එපා පුතේ මේ මාමා බයයි වාට. හරි හැමදාම මූ නිදි කරවන්න මං අද මූ මාව නිදි කරවන්න යන සීන් එකක් තියෙන්නේ. කතාවකුත් කියන්න පොතකුත් අතට ගත්තා. මොකද්ද බං ඒ උනේ කාමරේට පියාඹලා ගියා නිකන් බූවල්ෙක් වගේ ඈ. මූ අල්ලන්න පුළුවන් නේ අපිට. පුළුවන් අල්ලන්න පුළුවන්. හරි. නෑ මූ වෙනස් වුණාට මූ අල්ලන්න පුළුවන්. කතාව කියවන්නත් බෑ අද. මොකක් කර ලොකු වෙනසක් තියෙනවා. මුට බෝනික්කො ටිකවත් දාලා බලන්න තමයි වෙන්නේ. කතාව කියවන්නත් බෑ. කෝට් මොකක් හරි පෙන්නනවා. බලමුකෝ මුන් ටික දාලා. අද ෂීප් දාන්න තියෙන්නේ මං හිතන විදියට. හරි hina වුණා කියන්නේ හරි. මූ hina වුණා නම් හරි. දැන් කතාව කියවන්න දෙනවද? හරි. දැන් ඉඳගෙන කතාව කියමුකෝ. මොකද වෙන්නේ බලන්න. හරි. මං කිව්වනේ බං උඹලට නිකන් මේක ඉන්නේ මූ වගේමයි බං මේ හැම කතාවකම. The wind it blew and blew. Oh no. The curtains flew open wide. ගේම් එක අවසාන කාලයට වගේ ඇවිල්ලා තියෙන්නේ මං හිතන්නේ ඇක්ට් 1 එකේ නයිට් 3යි තියෙන්නේ. Said the prince. මං ඉන්නේ නයිට් 3 එකේ අවසාන එකේ මොකක් හරි වෙනවා බා එකපාර. ඒ සොත්ති බාලයා පොත විසික්කා. මුගේ තැනක වගේ රජ පුටුවක ඉඳගෙන ඉන්නේ මූ. අපි උඩට ඇදලා යනවා මොකක් හරි ගේම් එක මට පේන්නේ දවස් 3ම ඉවරයි. good night. හරි ඉතින් friends මේ මම play කරේ act 1 එක. මේක act 2 කියලා එකකුත් තියෙනවා. act 1 එකේ මොනවා හරි වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් ඔයාලට දැනගන්න ඕන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයිද කියලා කමෙන්ට් එකක් දාන්න. like කරන්න එහෙනම් share කරන්න. act 2 එක කොහොම තමයි තියෙන්නේ
ඇක්ට් 2 එකෙත් මම වීඩියෝ එකක් ගේනවා. ඔයාලට ඇක්ට් 2 එක ප්ලේ කරන්න ඕන යටින් කමෙන්ට් එකක් දාන්න. මම මේක සීරියස් එකක්ම කියනවා. වීඩියෝ කොහොමද හොඳයිද කියලා කියන්න. ලයික් 100ක් ආපු ගමන් ඇක්ට් 2 එක ගේනවා. එහෙනම් ගොල්ලෝ අදට මං ගිහින් එන්නම්. වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා සබ් එකක් දෙන්න. අපි ගියා.